ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අදත් ග්‍රහ ශක්ති YouTube නාලිකාව තුලින් මම ඔබට කතා කරන්න හිතුවා මේ එළඹෙන 2026 මැයි මාසය. ඔබ බලාපොරොත්තුවෙන් ඇති ඔබේ ලග්නවලට මේ මැයි මාසය තුලදී කොයි ආකාරයෙන් ප්‍රතිඵලන් ලැබෙයිද කියලා පොදුවේ ගත්තොත් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ මේ මැයි මාසය තුලදී විශේෂ ග්‍රහමාරු පහක් සිද්ධ වෙනවා. බුධ ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා, රවි ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා, සිකුරු ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා, කුජ ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා. මේ ග්‍රහමාරු පහත් සැලකිල්ලට අරගෙන පොදුවේ ලග්න 12ට මැයි මාසය තුලදී කොයි ආකාරයෙන් ප්‍රතිඵල බල පැවැත්වෙනවද කියලා මම විග්‍රහ කරන්නම්. මීන ලග්නය. මීන ලග්නලාභී ඔබගේ ලග්නාධිපති ගුරු 4 වන භාවයේ තමයි පවතින්නේ මැයි මාසය ආරම්භයේදී. ඒ වගේම මැයි මාසයේ මුල සතිය මීන ලග්නලාභීන්ට සාර්ථක පැත්තක් තමයි පොදුවේ ගත්තොත් මේ ආධ්‍යාත්මික පැත්ත. ඒ පැත්තට යොමු වෙලා ඉන්න මීන ලග්නලාභීන් ආධ්‍යාත්මික පැත්ත වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාවන් වලට වැඩිපුර සම්බන්ධ වීමේ හැකියාවන් මේ කාලය තුලදී පෙන්වුම් කරනවා. ඒ වගේම මැයි මාසයේ දෙවන සතිය වැඩි සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම ගත්තොත් තමන්ගේ ලෞකික දේපල වර්ධනය කරගන්න තමන් ගන්න තීන්දුව తీරන. මෙන්න මේ කාලය තුලදී තමයි තමන් ගොඩක් රට ප්ලෑන් කරන්න ඕනේ තමන්ගේ ආර්ථිකය ලෞකික දේපල වර්ධනය කරන්න. මෙන්න මේ කාලය අතිශය සාර්ථකයි. ඒ වගේම මැයි මාසයේ තෙවන සතිය ගත්තොත් තෙවන සතිය ගොඩක් වෙලාවට තමන් නොහිතන අවස්ථාවන් වලදී ධනය උදා කර ගැනීමට ළඟා කර ගැනීමට අවස්ථාවන් පෙන්වුම් කරන අපි නිකන් හදිසි ධනලාභ කියලා කිව්වොත් හරි අන්න ඒවට අවස්ථාවන් යෙදෙන කාලයක්. මැයි මාසයේ අවසාන සතිය ගොඩක් වෙලාවට සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා මේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න මීන ලග්නලාභීන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථක භාවයන් දැකලා ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් අවස්ථා පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතය තුලත් අර මානසික සුවයකින් කල්ගත කරන්න පුළුවන් අවස්ථා මේ කාලය තුලදී පොදුවේ පෙන්වුම් කරනවා.